Hi guys, welcome back to my YouTube channel. ගොඩ දවසකින් vlog එකක් කරන්නේ. අද මම යනවා මගේ යාළුවෙකුගේ birthday party එකට. ඉතින් මම හිතුවා අද vlog එකක් ගේන්න. මොකද මට ගිය දවස් ටිකේ vlog එකක් ගේන්න කිසිම content එකක් තිබ්බේ නැහැ. දැන් මම හිතුවා ඊට පස්සේ මට අද vlog එක birthday party එකට යන නිසා මට content එකක් තියෙන නිසා මම vlog එකක් කරන්න. ඉතින් දැන් මම මේ අපච්චි කියන ගමන් අපච්චි මම යාළුවගේ ගෙදරට ගිහින් දානවා කිව්වා. ඉතින් අපි යාළුවගේ ගෙදරට ගිහිල්ලා අද බර්ත්ඩේ පාටි එක කොහොමද අපි සෙලිබ්‍රේට් කරන්නේ? අද යාළුවාගේ කවුද මගේ යාළුවා? අපි මේ ඔක්කොම විස්තර බලමු. එහෙනම් stay with me. Bye. Hi guys, අපි යාළුවගේ ගෙදරට ආවා. මේ ඉන්නේ යාළුවා බර්ත්ඩේ ගර්ල් උනාට වැඩ නැහැ. තාම කිසිම අඳුමක්වත් දාගෙන නැහැ. මේ පොඩේ ඉන්න vlog එකකට. මේ මොනවද බර්ත්ඩේ ගර්ල්. හරි මේ උනාට වැඩක් නැහැ කිසිම. ඉතින් අපි ආවා අපි විතර ඇවිත් ඉන්නේ 10ට ඉන්වෙන්ට් කරාට කවුරුත් ඇවිල්ලා නැහැ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලාද. Hi guys, අපි බර්ත්ඩේ පාටි එකට ගෙන්න ගත්තා. බර්ත්ඩේ එක පටන් ගන්නේ 10ට කියලා. සෝ දැන් වෙලාව හරියටම 11:00යි. ඒකට තාම කවුරුත් නැහැ. මේ ඉන්නේ බර්ත්ඩේ ගර්ල්ගේ නංගි. ඊට අපි බර්ත්ඩේ ගර්ල් දැන් නම් අඳුමක් දාගෙන අපි කියලා මේ ළමයා අඳුමක් දාගත්තා. මේ ඉන්නේ බර්ත්ඩේ කියලා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ වගේ අවුරුදු 23ක ජීවිතය ගැන? මොකුත් නැහැ. ඉතින් හොඳයි. 23 හොඳට ගෙවුණා. 23 හොඳට ගෙවුණා. ඉස්සරහටත් එහෙම ගෙවෙයි කියලා හිතනවා මම. හිතනවා. එයා රිච් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයනවා. මෙතන අවైలබල් තියෙනවා. සෝ ඔයාලා කැමතිනම් මෙයාට මට කමෙන්ට් එකක් දාන්න. මම මෙයාව කන්ටැක්ට් කරලා දෙන්නම්. අගේට මේ ඉන්නේ අපේ සදාදරණීය ප්‍රේම බුංග රාජයා. හරිම ආදරණීයයි, හැඟුම්බරයි. පොඩ්ඩක් විතර වේදනයි. මේ ඉන්නේ දිවිති. අනේ පොල් කියන්න බෑනේ. හායි කියන්නද? හායි හායි. මේ මෙතන මේ ඉන්නේ තරුෂිරංගේ. එයාත් අපේ බර්ත්ඩේ ගර්ල්ගේ කසින් කෙනෙක්. අපි දන්න ළමෙක්. ඉතින් හිතමු අපේ බර්ත්ඩේ ගර්ල්ගේ කැම්පස් එකේ යාළුවෝ ටික එනවා කියලා තාම පොල්ල තියලා. මෙයා ඉපදිලා දිනේ වැදගත් දවසක. අද මැයි දිනේ. අද මැයි 1 වෙනිදා. සෝ ලේබර්ස්ලා වෙනුවෙන් තමයි මෙයා නැගී හිටින්නේ. ඒක නිසා තාම නෑ. ඒ කියන්නේ මේ පාරේ බ්ලොක් එක. ඒක නිසා යාළුවන්ට එන්න විදිහක් නෑ. අපි 2000 years later. 1 hour later. Aruka, happy birthday to you. මේ ඔන්න කොලේ සෙට් එකේ ඉස්සක. යා හැමෝම ඉස්සරහ කියන අප්පා. ඉතින් නිකන් මොකද? ප්‍රසිද්ධ රස. විදිය කරගන්න තාසෙත් එක්ක. ඒක ගියා. තුන් පාර විදිහට ඉෂ්ට වෙන්නේ තුන් පාර කම. එතකොට 4යි. මේ එතකොට 4යි. මේ හරි කපන්න. මම පිය ගෙනත් දුන්නානේ. මේ කාර්කා. ඔයාලා ඒ වගේ හොදේ මතක් වෙන්නේ නැහැ. නෑ මම හොදේ මතක හිතුවේ මම ඒක මගේ සර්විස් එකේ ගොඩක් වැදගත් පොයින්ට් එකක්. මගේ සෙකන්ඩ් ඔප්ෂන් එක ඔයා අරගෙන. මම පස්සේ කියන්නේ. මේ හැමෝම දන්නේ නැහැ. මම ඒක දන්නේ. මේක කොහොමද ඔක්කොම කපන්නේ? භාගයක් කපන්න. සන්තුෂ්ද කපන්න. මේක සෙට් එක. ඕවා. මම ගෑ. පෙපර් ප්ලේට් එක. දැන් ගන්න. එන්න ගම්මා. ආන්ටි. මේ අයිසින් කෙලියක් දින් කමන්නේ. දාන ගහලා වැඳපන්. වැඳපන්. ඊළඟ අවුරුද්දේ මිසිස්. ඉක්මනට වැඳලා ඵලයන් කියලා ඇඳ හිටලා යන්නේ. අර ඈතට වෙලා ඉන්නවා. කොච්චර ඉන්න චර පස්සේ. යකෝ vlog එක මේ. මේ අන්න අරහෙට ගිහලා මේවා කරන්න ඕනේ මේ එළිය එනවා. අංගම මහා ප්‍රශ්නේ ඇයි? දැන් gift එක දෙනවද? එන්න. ඔය ඔයාලා යන්න. මොකද ඔය? වරේ. එන්න දිවිද? කොහොමද? මේ පොඩක්. මේ මම බලන්න. හරි ගත්තනේ. එන්න. මේ ගල්ලන්නේ. ගල්ලක අද බලන්නේ. Thank you. අයිද. කොහොම මේක අපරාධ වඩා ඔක්කොම දෙන්න තිබ්බා. මොන ඔක්කොම? ඒක කියන්නේ. ඈ? ඒක තියන්නේ.
Yang බලපයි වීඩියෝ එක. මෙතන කෑවද පිස්සු ඔක්කොම එකක් කාට තාත්තා දුමයි වෙන වෙන්නේ. යන්නේ. දැන් මට ආ කීපරක් පුළුවන් මාත් කරන්න ඕන මේ බලන්න මේ මේ වාගේ අවුරුදු 22 වෙනි පාපචාරණය කරලා අර වැරදි දිනන සමාව ඉන්නලා අපි හැමෝම තාරුකාගෙන හිතන දේ පාපචාරණය කරමු. මම කතා හංගින හැබැයි. ඔව් ඒකයි. අපි ඔයා කියන්නේ ඔයාගේ. මෙහෙමයි මගේ ඉතින් එකම අභිප්‍රාය තමයි අන්තකොනේ. ඒක ඔයාගේ එකම අභිප්‍රාය අම්මා ඔයාගේ. අද කපලා ගේන්නේ. දිස්තර දිනගෙන ඒක ගණියයි. මාගේ එකම අභිප්‍රාය තමයි කොල්ලෙක් වරන්නේ නෙවෙයි. නෙවෙයි. මම ඉස්කර කියලා. අනේ. පොඩක් අනිවාර්යයෙන්. ප්‍රැක්ටිස් කරනවා හරි මොකක් හරි ඉතින් ළමයිට නම් මම කෙනෙක් ඉන්නේ අනිවාර්යෙන්ම මගේ ළමයි කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් ගොඩාක් රික්වයර්මන්ට්ස් තියෙනවා ෆුල්ෆිල් කරන්න ඕනේ බලමු ඉතින් අපි මේ යන විදිහට මේ මම YouTube අවකාශي කරේ ඉතින් ඒ පිස්සුනේ නෑ මම ඉතින් මෙහෙම ඉතින් හොඳ කෙනා සුදුසු කාලේදී ඒක 36 වෙනිදා පුළුවන් 30 වෙනිදා පුළුවන්
වගේ කොල්ලෙක් තාල් කර හම්බ වෙනවා. ඒ විදිහට වශයෙන් අපි සතුටු වෙන්න ඕනේ චාරිකා ජයගත්ත කියලා. මට කියන්න තියෙන තාල් කඩ ඉක්මනට කොල්ලෙක් හම්බෙන්නේ මොකද හැමදාම ඉතින් අනේ නෑ කියලා තමයි හිතන්නේ. කියන දෙයක් තියෙනවා. අර මේ දෙයක් කරේ දැන් කියනවා කියවන එක තමයි කරන්නේ. නෑ ඉතින් ඒ දැන මේ වඩ නතර කියන්නේ කියනවා හරි. මට ඉතින් මොනවා කියන්නද? ඒක කියන්නේ දැන් පොඩි ගන්න මාත් පොඩි ආලේ. මම නිකන් Few moments later. Just then, later. End of flashback. Kalau usah dia kira. Oh my god. වැඩි පොල් ගහක් කරන්න එපා ඉතින් ඈ. බොක්ස් එකක් රින් කරලා. මේ අවස්ථාවේ වෙන මේක අපේ කඩේ මල්ලා. නෑ ඔක මට හම්බෙච්ච මල්ලක් මම වලට දුන්නා. මේ මාගේ නෑ මට හම්බෙච්ච මල්ලක්. කො සෙන්සර්. සෝස්. හලෝ බ්ලොග් එකේ දාපඩ බල. හායි. ලබන අවුරුද්දේ කාස්ටි සම්මතම එකක් දෙන්න ස්පොන්සර්. කොගල් මේ ඉරිය කියලා ගමු කොට එක. It's showtime! Oh my god! Wow! 2 hours later. 3 hours later. A few moments later. Hi guys, ඉතින් අද ඔහොම තමයි අද මගේ දවස ස්පෙන්ඩ් කරේ. මගේ යාළුවෝගේ යාළුවෝ හැමෝමත් එක්ක. ඉතින් අද වගේ වීඩියෝ එකකින් තවත් සෙට් වෙමු. දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. අපි අද වීඩියෝ එක ඉවර කරමු. ඔයාලට පෙන්නන යාළුවෙක් ඉන්නවා. මිනිමා පෙන්නන. මේ ඉන්නේ මගේ ශිෂ්‍ය පෙටියා. එයා හරිම දග්ගෙක්. ඉතින් එයත් එක්ක වෙන දවසක වීඩියෝ එකක් සෙට් වෙමු. එහෙනම් ශිෂ්‍ය පෙටියත් එක්ක අපි ගෙන් එන්නම්. Bye. Stay with me. ශිෂ්‍ය පෙටියත් bye කියනවා ඔයාලට.